මෝම ආදරෙන් පිළිගන්නවා අපේ house.lk channel එකට. අද මම කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැරදුණු හැබැයි කවුරුත් වැඩිපුර කතා නොකරන ලොකු රහසක් ගැන. ඔයාලා දන්නවද? ඔයාලා මිලදී ගන්න යන ඉඩමේ සින්නක්කර ඔප්පුවක් අතේ තිබුණ කියලාම ඒක 100% ආරක්ෂිතයි කියලා හිතන්න එපා. සමහර විට ඒ ඉඩම කලින් කාට හරි විකුණලා තියෙන්න පුළුවන්, නැත්නම් බැංකුවකට උගස් කරලා තියෙන්න පුළුවන්. මේ සේරම හොයාගන්න තියෙන එකම ක්‍රමය තමයි පත් ඉරු පරීක්ෂාව කියන්නේ. ලක්ෂ ගානක ඔයාගේ මහන්සිය වංචාකාරයෝ අතර යන්න කලින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අද මම කියලා දෙනවා කොහොමද මේ වැඩේ පිළිවෙලට කරගන්නේ කියලා. හරි. මුලින්ම අපි බලමු මොකක්ද මේ පත් ඉරුවක් කියන්නේ කියලා සරලවම. හිතන්න ඉඩමක ඔප්පුව කියන්නේ ඒ ඉඩමේ අයිතිය ගැන තියෙන එක ලියවිල්ලක් විතරයි. හැබැයි ඒ ඉඩමේ මුල්ම අයිතිකරුගේ ඉඳලා අද වෙනකම් ඒ ඉඩමට මොකද උනේ කියලා ලියවිලා තියෙන ඉතිහාස පොත තමයි පත්තිරුව කියන්නේ. ඒ කියන්නේ ඒ ඉඩම කාගෙන් කාටද මාරු උනේ, ඉඩම බෙදලා තියෙනවද, කාට හරි උගස් කරලා ණයක් අරන් තියෙනවද, එහෙමත් නැත්නම් ඒ ඉඩමට උසාවි නියෝගයක් හෝ තහනම් නියෝගයක් කැවියට් වැටිලා තියෙනවද. මේ සේරම විස්තර ඔයාලට බලන්න පුරුවන් වෙන්නේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තියෙන මේ පත්තිරු පොත්වලින් විතරයි. දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔයාට මේක තනියම වුණත් කරගන්න පුරුවන්. පළවෙනි පියවර ඔයා මිලදී ගන්න යන ඉඩම අයිති ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට යන්න. දෙවැනි පියවර ඔයා ගාව තියෙන ඔප්පුවේ අංකය, දවස සහ සාතික කළ පිටපතක් අරන් යන්න. එතනදී පත්තිරු පරීක්ෂාවට අදාළ අයදුම්පතක් පුරවලා පොඩි ගාස්තුවක් ගෙවන්න ඕනේ. තුන්වෙනි පියවර එතනදී ඔයාට අදාළ පත්තිරු පොත් බලන්න අවස්ථාව ලැබෙනවා. එතනදී හොඳට මතක තියාගන්න අවුරුදු 30ක්වත් පස්සට ගිහින් ඉතිහාසය බලන්න. පත්තිරුවේ දකුණු පෙට්ටේ තීරුවේ මොනවා හරි අලුත් සටහන් ලියලා තියෙනවද කියලා බලන්න. විශේෂයෙන්ම ණයබරක් හෝ තහනම් නියෝගයක් තියෙනවා නම් ඒ ඉඩම ගන්න කලින් දෙපාරක් නෙමෙයි 10 පාරක් හිතන්න. යාළුවනේ, තව දෙයක්. සමහර වංචාකාරයෝ එකම ඉඩමට ඔප්පු දෙකක් හදලා විකුණන අවස්ථා තියෙනවා. පත්තිරු බැලුවතු විතරයි ඔයාට ඒක අහු කරගන්න පුරුවන් වෙන්නේ. ඒ නිසා ඔයාට මේක තනියම කරගන්න අමාරුයි වගේ නම් විශ්වාසවන්ත නීතිඥවරයෙක් හෝ පළපුරුදු ලේඛන පරීක්ෂකවරයෙක් ලවා මේක කරගන්න එක තමයි නුවණට හුරු. ඒකට යන පොඩි වියදම ගැන හිතන්න එපා. මොකද ඒකෙන් ඔයාගේ ලක්ෂ ගානක ඉතිරිය ආරක්ෂා වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉඩමක් ගන්න කලින් පත්තිරු බලන්න අමතක කරන්න එපා. මේ වගේම දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ වැදගත් තොරතුරු සහ ලංකාව පුරා තියෙන අඩු මිල නිවස ඉඩම් ගැන දැනගන්න අපේ house.lk channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ නිවස ඉඩම දහස් ගාණක් පිරිසක් අතරට වෘත්තීය මට්ටමින් ප්‍රචාරණය කරලා ඉක්මනින් විකුණා ගන්න අවශ්‍ය නම් තිරේ දිස්වන අපේ නිල දුරකථනය වන 075 98 46 804 අංකයට දැන්ම අමතන්න. නැත්තම් WhatsApp පණිවිඩයක් එවන්න. අපි ලෑස්ති ඔයාට උදව් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.